දැන් මේ විදිහට ගොතාගත්තට පස්සේ මේ කොටස අරගෙන මෙන්න මෙහෙම තියලා හරියට දෙකට මැදින් නමා ගන්න. මෙන්න මෙහෙම නමලා මේකේ හරි මැද ලකුණු කරගන්න. මේ විදිහට හරි මැද ලකුණු කරගන්න. මෙන්න මෙහෙම. ඊළඟට මේ කොටස දිග අරින්න. දිග ඇරලා මෙතන දැන් අපි මැද ලකුණු කරානේ, මැද ඕපන් එකට අඟලක් තියලා තියෙන්නේ. ඒ අඟල මේ විදිහට තියලා මේ මැද ඉඳලා දෙපැත්තට අඟල් භාගේ තියලා මේ කොටස නමා ගන්න ඕන. මෙන්න මේ විදිහට මැද අඟලක් ඉතුරු කරන්න ඕනේ. ඒ ඕපන් එකට අපි ඉතුරු කරපු අඟල. මෙන්න මේ විදිහට ඒ මැද අඟල අයින් කරලා ඉවරලා නමා ගන්න ඕනේ. ඒක නිසා මුලින්ම ඔයාලා මේක දෙකට නමලා මැද ලකුණු කරලා ඉන්න. ඊට පස්සේ මේ මැද අඟලේ තීරුව අයින් කරලා ඉවරලා මේ විදිහට මැද අඟලේ තීරුව අයින් කරලා මේ කොටස් දෙක මෙහෙම ලං කරලා නමා ගන්න. අඟලේ ප්‍රමාණයට තමා නමා ගන්න. අඟල ප්‍රමාණය මෙහෙම අයින් කරලා මෙතනින් මෙහෙම නමා ගන්න. ඊළඟට ඔයාලා කිහිලි කට කොටසට පොඩි ප්‍රමාණයක් අයින් කරන්න ඕන. ඔයාලගේ ටී-ෂර්ට් එකක් හරි එහෙම නැත්නම් ස්කිනි එකක් වගේ හරි අරගෙන මෙන්න මේ විදිහට මෙහෙම තියන්න. මෙන්න මෙහෙම තියලා මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක්. දැන් මේ ස්කිනි එකේ මෙන්න මෙහෙම මේ උඩ අතට හැරෙන්නේ. මෙන්න මෙහෙම තිබ්බහම මේ වගේ තිබ්බහම මෙතනින් උඩ අතට හැරෙනවා. ඒ කියන්නේ මෙහෙම කෙලින් තිබිලා මේ හැරෙන තැන මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි මගේ එන්නේ. ඒ විදිහට ඔයාලගේ එන ප්‍රමාණය. මගේ මේ විදිහට අඟල් භාගයක්. මෙන්න මෙතනින් මෙහෙම හැරෙන්නේ. අඟල් භාගයක් තිබ්බහම ඇති. ඒ කියන්නේ අඟලක් දෙපැත්තෙම අඟලක් අහු වෙනවනේ. මෙතනින් මේ නැම්ම ගාවෙන් මං අඟල් භාගයක් තියෙනවා. මේ හරි. එතකොට මෙන්න මේ වගේ ප්‍රමාණයක් කිහිල්ලට අයින් වෙනවා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් අඟලක්. ඒ විදිහට තමයි කිහිල්ල හදා ගන්න ඕනේ. ඒක අඟලක් හරි අඟල් එකහමාරක් වගේ තිබ්බොත් මහත කෙනෙක්ට අඟල් එකහමාරක් සාමාන්‍ය ඇඟක් තියෙන කියන 32 34 වගේ බස්ට් එක ඊට අඩු අයට 34න් පහළ අයට අඟලක් වගේ අඟල් 3 කාලක් වගේ හරි තිබ්බොත් හොඳටම ඇති. ඊට මේ ගොඩක් මහත අය අඟල් එකහමාරක් තියාගන්න. මේ විදිහට මේ දෙපැත්තම ලකුණු කරලා තියාගන්න ඕන. ඔයාලගේ කිහිලි කොටසට අයින් කරපු කොටස අඟල් බස්ට් එක 34ට අඩු අය අඟල් 3 කාලක් වගේ තියන්න. අඟල් භාගයයි අර එක ඉරක් වගේ. මෙන්න මේ විදිහට දැන් මෙතන ඉඳලා මෙතනට අඟල් භාගය මෙන්න මේ වගේ එක ඉරක්. ඒ විදිහට එන විදිහට මේ කිහිලි කට තියන්න. ඊට වැඩි අය අඟලක් හෝ අඟල් මේ 1යි කාලක් මේ විදිහට තියන්න. ගොඩාක් මහත අය 1යි කාලක්. ඒ විදිහට තියාගන්න කිහිලි කට ගාවේ. මේ විදිහට දෙපැත්තම ලකුණු කරගන්න ඕන. මේ විදිහට දෙපැත්තෙම ලකුණු කරගත්තට පස්සේ ඊළඟට අපි දැන් උඩ කොටස ගොතලා නූල කපලා අයින් කරගන්න. ඒ විදිහට කොටස් ටික වෙන් කරගත්තට පස්සේ අපි මෙන්න මේ වගේ කොටසක් දැන් මම එක පැත්තක ගොතාගෙන තියෙන්නේ මේ විදිහට ඕපන් එක ළඟ ඉඳලා මෙහෙම හැඩ කරනවා. අපි අර මාක් කරගත්ත කිහිලි කට ගාව අන්න එතන ඉඳලා මේ පැත්තට හැඩ කරනවා. ඊළඟට මැද මේ විදිහට පටියක් දිගට ගොතා ගන්නවා. මේ පටිය තමයි පිටුපස කොටසට සම්බන්ධ වෙන්නේ. ඔයාලට ඕන නම් පිටුපස කොටසෙත් දැන් අපි මෙතන මෙහෙම මාක් කරගත්තනේ කිහිලි කට. මෙතන ඉඳලා දැන් මෙහෙම නමලා තමයි මාක් කරගත්තේ. එතකොට මෙතනයි මෙතනයි. ඕන නම් ඔයාලට පිටුපස කොටසෙත් ආපහු මෙන්න මෙහෙම නමලා පිටුපස මෙන්න මෙහෙම ලකුණු කරගෙන මෙන්න මේ විදිහට දැන් මෙතන ඉඳලා ඔයාලට මෙතන ඉඳලා ආපහු මේ වගේ කොටසක්ම ගොතලා මේ ඉස්සරහ අඩු කිරීම කරන වගේම කොටසක් ගොතලා ඔයාලට පටිය මෙහෙම භාගයක් ගොතනවා. මේ ඉස්සරහ කොටසේ භාගයක් ගොතනවා. පිටුපස කොටසේ ඒ විදිහට භාගයක් ගොතලා මෙහෙම පටිය උඩින් සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් මම මේ පැත්තේ මේ ගොතාගෙන තියෙන මෙන්න මෙහෙම කරලා මෙන්න මෙතනින් මේ විදිහට සම්බන්ධ කරගන්න පටි.
පිට මේ විදිහට දිග තීරුවක් විදිහට පිටිපස කර යන්නේ. ඒක ඔයාලට අකමැති නම් ඔයාලට පුළුවන් මේ ඉස්සරහ කරා වගේම මෙතනින් දැන් මාක් කරලා තියෙන්නේ අපි කිහිලි කට මෙතන. එතන කිහිලි කට ඉඳලා මේ පැත්තේ මේ තීරුව මාක් කරගෙන මෙතන මැද මාක් කරගෙන එතන ඉඳනුත් මේ විදිහට කොටසක් ගොතලා මේ විදිහට දෙපැත්තේ අඩු කරන් කොටසක් ගොතලා පටියක් ගොතන පටිය ඔයාලගේ මෙතන මේ ලකුණු කරපු තැන ඉඳන් අඟල් 4ක් විතර කොටසක් ගොතන මේ පැත්තේ මේ විදිහට ගොතලා අඟල් 4ක් විතර කොටසක් ගොතන පටි දෙක උඩින් සම්බන්ධ කරගන්න ඕනේ. දැන් මම මේක ඉස්සරහ කොටස විතරයි ගොතන්නේ. ඉස්සරහ කොටස ගොතලා මෙන්න මේ විදිහට පටිය පිටුපස කොටසට සම්බන්ධ කරනවා. ඔයාලට දෙපැත්තම ගොතා ගන්නත් පුළුවන්. මේ විදිහට ගොතා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ පැත්ත විතරක් කර පැත්ත විතරක් අඩු කරලා මේ විදිහට කර පැත්ත විතරක් අඩු කරලා දැන් අපි මෙතන කිහිලි කට ලකුණු කරානේ. මෙහෙම මේ මෙන්න මෙතනින් මම පටන් ගත්තේ මේ පැත්තයි මෙහෙම ලකුණු කරා. මේකේ අපි දැන් කිහිලි කට වෙන් කරගත්තට පස්සේ මේක කෙලින්ම උඩට මෙහෙම ගොතන්න. මෙහෙම ගොතන්න මේ පැත්ත විතරක් හැඩ කරන්න. එතකොට ඔයාලගේ උරිස්ස දක්වා උස්සට ගොතන්න. එතකොට පිටුපස කොටස තනිකර කෙලින්ම කිහිලි කට කොටස අයින් කරලා දැන් මේකේ ඉස්සරහා කොටසේ මෙතන ඉඳලා මෙහෙම කෙලින් උඩට ගොතන්න. කර මෙහෙම හැඩ කරගන්න. ඔයාලට උරහිස අවශ්‍ය ප්‍රමාණයට අඟල් දෙකක් නම් අවසානයේ අඟල් දෙකක් වෙනකම් මේ විදිහට කර අඩු කරගන්න මේ පැත්තට මෙහෙම කෙලින් ගොතා ගන්න. එතකොට උරහිස ප්‍රමාණය ආවා. ඊට පස්සේ පිටුපස මෙතන දැන් කිහිලි කට ලකුණු කරා. මෙතන මේ විදිහටනේ තියෙන්නේ. මෙතන ඉඳලා කෙලින්ම උඩට පිටුපස කොටස සම්පූර්ණ මෙහෙම මේ පැත්තේ මේ කිහිලි කට විතරක් අයින් කරලා මෙතනත් මේ කිහිලි කට විතරක් අයින් කරලා මෙතන ඉඳන් මෙහෙට ගොතනවා මෙතන ඉඳන් මෙහෙට ගොතනවා ඒ විදිහට කෙලින්ම උඩට යනකම්ම බෙල්ල දක්වාම සම්පූර්ණ පිට වැහෙන විදිහටම බෙල්ල ළඟට වෙනකම්ම ගොතාගෙන ඊට පස්සේ අර උරහිස අඟල් දෙකක් තියෙනනේ ඒක පිටුපස කොටසට පිටුපස උරහිසට සම්බන්ධ කරගන්න තියෙන්නේ. මේ විදිහට තමයි ඔයාලට පටිය අකමැති නම් හදා ගන්න පුළුවන් මේ විදිහට. ඒ කියන්නේ පිටුපස කොටස එන්නේ මෙන්න මේ විදිහට. මෙතන මේ කිහිලි කට අයින් කරන කොටස මෙන්න මේ විදිහට තමයි පිටුපස කොටස. එතකොට ගොතා ගන්න අපි මේ කොටස ඉඳන් උඩට ගොතලා තියෙන්නේ. මෙතනින් කිහිලි කට අයින් කරලා මෙන්න මෙහෙම කොටුවක් ගොතා ගන්න ඕනේ. එතකොට දැන් ඉතිරි පස කොටසත් මම කියන්නේ මෙන්න මෙහෙම උඩට තීරුව ගොතාන අඟල් දෙකක් වගේ මෙතනට එන්න මෙන්න මෙහෙම කර හැඩ. මේ කර අඩු කරනවා මේ විදිහට. මෙතනින් මේ විදිහට කර අඩු කරලා ඔයාලට අඟල් දෙකක් උරහිස වුණා අඟල් 3ක් හරි වුණා ඒ ප්‍රමාණය වෙනකම්ම අඩු කරනවා. මේ පැත්ත මෙහෙම කෙලින් ගොතා ගන්නවා. මේ පැත්ත මෙහෙම අඩු කරගෙන ඔයාලට උරහිස අවශ්‍ය ප්‍රමාණයට ගොතනවා. ඊට පස්සේ පිටුපස පළුවත් ඔයාලට අර මම කලින් කිව්වා වගේ මෙහෙම මේ කොටුවක් ගොතා ගන්න උරහිස. මෙතන මේ කීලි කට අයින් කරලා මෙතන උරහිස වෙනකම් උරහිස උස වෙනකම් ගොතා ඊට පස්සේ මෙතනින් උරහිස මේ විදිහට මුට්ටු කරනවා. ඒ විදිහට සම්පූර්ණ වැහෙන විදිහට හදා ගන්න පුළුවන්. නැත්නම් මේ විදිහට නම් ඔයාලට මේ විදිහට අඩු කිරීම කරලා මෙන්න මේ වගේ කරලා මෙහෙම පටියක් දෙපැත්තම මේ හැඩයට හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පිටුපස කොටස මෙහෙම පිට පහළට එන්න හදා ගන්න පුළුවන්. මේ ක්‍රම තුනටම ඔයාලට හදා ගන්න පුළුවන්. දැන් මේකෙදි ඔයාලට මේ වගේ කරාම ඔයාලට අතක් දා ගන්න පුළුවන්. අතක් දානකොට මේ කිහිලි කට ළඟින් මෙහෙම අඩු කිරීමක් කරගන්න. මේ කිහිලි කට මේ තියෙන මේ තීරුව මෙතන අපි අයින් කරේ අඟල් භාගයක් හරි අඟල් 3 කාලක් හරි අන්න ඒ තීරුවේ අඩු කිරීම කරන්න ඕන. කියන්නේ දෙපට පිරවිලි දෙකක් එකට ගොනවා. මේ ටිකේ දෙපට පිරවිලි ගොතාගෙන යනවා. මේ ටිකේ වට දෙකක් විතර අඩු කිරීම කරනවා. ඊට පස්සේ මේ උඩ ඔයාලට අත දැන් මෙහෙට එන්න ඕන මෙහෙන් අඩු වෙන්න ඕන. එතකොට මේ ටිකේ වට දෙකක් අඩු කිරීම කරනවා. මේ ටික එකකට එක ගානේ ගොතනවා. ඊට පස්සේ ඊළඟ වටවල මේ පැත්තේ ඔයාලා දැන් රටාව කරනවා නම් මේ පුතන ඇඳුමින් රටාවම ගන්න. මෙතන විතරක් දෙපට පිරවිලි ගොතන්න. මෙතන රටාව ගොතන්න. මෙතන අඩු කිරීම වට දෙකයි දෙපට පිරවිලි මේ ටිකේ රටාව. ඊට පස්සේ දැන් වට පහක් ගොතනවා කියපු ඊට පස්සේ වට තුන දෙපට පිරවිලි ගොතන්න. මේ ටික මේ අඩු කිරීම කරපු ටික උඩ ටික රටාව ගොතන්න. මෙතන පොඩි වෙන්න ඕන. මෙතන මෙහෙම පොඩි වෙන්න ඕන. මෙතන දික් වෙන්න ඕන මේ විදිහට. මෙතන රටාව යන්නේ තුන්පට පිරවිලි ඉන්නේ. රටා දෙකම යන්නේ මම රටා දෙකක් කියලා දුන්නා. ඒ රටා දෙකම යන්නේ තුන්පට පිරවිලි වලින්නේ. ඒක නිසා මේ ටික රටා යන්න පළවෙනි වටේ
මෙතන මේ කීරි කටට අයින් කරපු ටිකේ දෙපට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. ඒ ටිකම ඒ කියන්නේ මෙතන මේ ටිකම මෙතන දෙපට පිරවිලි දෙකක් එකතු කරනවා. ආපහු දෙපට පිරවිලි දෙකක් එකතු කරනවා. ඒ විදිහට දෙපට පිරවිලි දෙකක් එකතු කරමින් 5 වතාවක් වගේ 6 වතාවක් මේ ටිකට ගොතා ගන්න. ඊටු ටිකේ ඔක්කොම රටාව ගොතනවා. දෙවෙනි වටෙත් මේ ටිකට දෙපට පිරවිලි අඩු කිරීමක් කරගන්නවා. ඊට පස්සේ ඊටු ටිකේ රටාව කරනවා. ඊට පස්සේ තුන්වෙනි වටේ මෙතන දෙපට පිරවිලි එකකට එක ගන්න. මෙතන අඩු කිරීම කරපු ටිකේ දෙපට පිරවිලි එකකට එක ගන්න. ඊට පස්සේ උඩ රටාව. හතරවෙනි වටේත් මෙතන දෙපට පිරවිලි එකකට එක ගන්න. ඊට පස්සේ රටාව. පස්වෙනි වටේත් දෙපට පිරවිලි එකකට එක ගන්න. ඊට පස්සේ රටාව. මේ විදිහට ඔයාලට අවශ්‍ය දිගට ගොතා ගන්න පුළුවන්. මෙතන අනිවාර්යෙන් රටාව අඩු වෙන්න ඕනේ. මොකද කිහිලි කට ගාවින් මෙතන රටාව ගිතුවොත් මෙහෙට අත වැක්කිරෙනවා. ඒ කියන්නේ දැන් මෙතනට තුම්පට පිරවිලිම ඔයාලා මේ රටාවම ගත්තොත් මෙහෙම අත වැක්කිරෙනවා. එතකොට මේ මෙන්න මෙහෙම එන්නේ. මෙහි අඩු වෙනවා මෙහෙන් ගොඩක් වැක්කිරෙනවා. එතකොට අර අතේ හැඩේ ලස්සනට එන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේ කිහිලි කට තැනට අඩු කිරීම කරලා ඊට පස්සේ අඩු රටාවක්. ඒ කියන්නේ මෙතන ගන්න ස්ටිච් එකට වඩා මෙතන ගන්න ස්ටිච් එක කොට වෙන්න ඕනේ. එතකොට තමයි මේ අතේ හැඩේ මෙහෙම හරියට එන්නේ. ඒ විදිහට ඔයාලට මෙන්න මේ හැඩේ ගොතා ගන්නවා නම් අතක් දාගන්න පුළුවන්. දැන් බලමු මේ පැත්තේ පළුවේ අඩු කිරීම කරගන්නේ කොහොමද කියලා. ඔයාලා ගන්න රටාවේ ඕනම එක. දැන් මම රටා දෙකක් කියලා දුන්නා. ඒ රටා දෙකකින් ඕනම එකක වෙන්නේ මුල පිරවිලි දෙක එකතු කිරීමක් වෙන්නේ. ඒ කියන්නේ තුම්පට පිරවිලි දෙකක් මුලින් එකට එකතු කිරීමක් වෙන්නේ. මේ විදිහට දම්බෙල් දෙකක් ගොතලා ඊළඟට තියෙන තුම්පට පිරවිල්ලට මම තුම්පට පිරවිලි එකක් ගොතනවා. මේ විදිහට දම්බෙල් දෙක දැන් මෙතන පටන් ගන්න තැනකදී කරන්නේ දම්බෙල් දෙකක් ගොතලා ඊළඟ පිරවිල්ලට තුම්පට පිරවිලක් ගොතනවා. ඒ කියන්නේ තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. ඒකින් කියන්නේ මොකද මෙතන දම්බෙල් දෙක කොටයි මෙතන තුම්පට පිරවිල්ල. එතකොට ඒ තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. පටන් ගන්න තැනකදී විතරයි මේ විදිහට කරන්නේ. අනිත් තැන්වලදී අපි සාමාන්‍ය විදිහටම තුම්පට පිරවිලි දෙකක් එකතු කරනවා. දැන් මගේ මෙතන රටාව තියෙන ඊළඟට ඒ රටාව ගොතාගෙන යනවා. දැක්කද මෙන්න මෙහෙම ටිකක් හැඩ වුණා. මේ විදිහට. ඊළඟට මෙතන අපේ කීරි කටට වෙන් කරගත්ත තැනට වෙනකම් රටාව ගොතන්න ඕනේ. ඊට පස්සේ එතන ආපහු අඩු කිරීමක් කරගන්න ඕන. ඔයාලට කියලා දුන්නු රටා දෙකම තියෙන්නේ තුම්පට පිරවිලි වලින්. ඒක නිසා ඔයාලට තියෙන්නේ තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරගන්න එක කරගන්න. මෙතන දම්බෙල් දෙකක් නෙවෙයි දම්බෙල් එකක් ඉන්නේ. දම්බෙල් එකක් ගොතනවා මෙතන තුම්පට පිරවිලි 4ක් එකට එකතු කරගත්ත තැන මුදුනට තුම්පට පිරවිලි 4යි. මම මේ දෙවෙනි රටාව තමයි টොප් එකට අරගෙන තියෙන්නේ. ඔයාලා පළවෙනි රටාව ගත්තත් මේ විදිහටම මුලින්ම තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. ඊට පස්සේ රටාව ගොතාගෙන යනවා කිහිලි කට ලකුණු කරපු තැනට වෙනකම්. එතනදී ආපහු තුම්පට පිරවිලි දෙකක් එකට එකතු කරනවා. මේ විදිහට ඔයාලා අඩු වීම වෙන කියන්නේ ඔයාලට උරහිස අවශ්‍ය ප්‍රමාණයට එනවා. උරහිස අවශ්‍ය ප්‍රමාණයට එනවා. ඒ කියන්නේ පටිය පළල මේකෙන් දැන් මේ ක්‍රමයට පටිය පළලනේ. ඒ පටිය පළල අවශ්‍ය ප්‍රමාණය එනකම් ඔයාලට මේක දෙපැත්තෙන්ම අඩු කිරීම කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. දැන් මගේ මාක් එක තියෙන්නේ මෙතන කිහිලිකට ලකුණු කරපු මාක් එක තියෙන්නේ මෙතන. එතකොට මම මෙතන දැන් දම්බෙල ගොතලා මෙතනට තුම්පට පිරවිලි එකක් ගොතනවා. ඒ තුම්පට පිරවිල්ලෙන්ම මම මෙතන එකට එකතු කරනවා. ඒ කියන්නේ දැන් මෙතන දම්බෙලක් එතුවා මෙතනට ගොතන තුම්පට පිරවිලි දෙකේ ලූප් දෙකක් අයින් කළා ලූප් දෙකක් ඉතුරු කරගත්තා. ඊළඟට මෙතන මේ තුම්පට පිරවිලි 4ක් එකට එකතු කරලා තැන මුදුනේ කටුව දාලා නූල ඇදලා අරගන්නවා ලූප් දෙකක් අයින් කරනවා ඊට පස්සේ ලූප් තුනම අයින් කරනවා. මෙන්න මේ විදිහට අඩු කිරීම කරගන්න ඕන. ඊළඟට මම ගුව පටන් ගන්නකොට දම්බෙල් දෙකක් ගොතලා අනිත් පැත්ත හරව ගන්න ඕන. මේ විදිහට.
ඩම්බෙල් 2ක් ගොතලා අනිත් පැත්ත හැරෙවුවා. දැන් මෙතන තුම්පට පිරවිලි 4ක් එකට එකතු කරන්න තියෙන්නේ. ඒ විදිහටම ගොතා ගන්න. එතකොට මෙතන හැඩ වෙනවා. අපි අර දම්වැල් 2 ගොතන්නේ නැහැ. මෙතන තුම්පට පිරවිලි 4ට කලින් 4 එකට එකතු කරන්න කලින් දම්වැල් 2ක් ගොතනනේ. දම්වැල් 2 ගොතන්නේ නැහැ. එතකොට දම්වැල් 2 ගත්තොත් මෙතන හැඩ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට. දැක්කද මෙතන මෙන්න මෙහෙම හැඩ වීගෙන යන්න ඕන. මෙහෙට එන්න බෑ. ඊළඟට දම්වැල් 2 ගොතනවා. දම්වැල් 2 ගොතලා ඊළඟ තුම්පට පිරවිල්ල මුදුනට තුම්පට පිරවිලි 1. මෙන්න මේ විදිහට. මෙහෙම හදා ගන්න ඕන. දැන් රටාව ගොතන්න ආපහු පටන් ගන්න තැනට වෙනකන් ඊට පස්සේ අපි ආපහු පටන් ගන්න තැන අඩු කිරීමක් කරන්න ඕන. මේ විදිහට දැන් මම රටාව අවසානය වෙනකන් ගෙතුවා. මෙතන තුම්පට පිරවිලි 4ක් එකට එකතු කරලා දම්වැල් 2ක් ගෙතුවා. ඊළඟට මෙතන තියෙනවා තුම්පට පිරවිල්ල. මෙතන තියෙනවා මුලින්ම එකට එකතු කරගත්ත තුම්පට පිරවිලි 2. මේ දෙක එකට එකතු කරලා තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරලා ගොතා ගන්න. මෙන්න මේ විදිහට ඊළඟට දම්වැල් 2ක් ගොතලා අනිත් පැත්ත හරවනවා. ඊළඟට මෙතන අපි මෙතන මුකුත් කරන්නේ මේ දම්වැල් 2 මග ඇරලා මෙතනට තුම්පට පිරවිලි 1ක් ගොතනවා. මේ තුම්පට පිරවිලි 4ක් එකට එකතු කරගත්ත තැන මුදුනට තුම්පට පිරවිලි 1ක් ගොතනවා. මෙන්න මේ විදිහට දැන් හැඩ වෙනවා. මෙතන ඉඳලා ආපහු රටාව ගොතා ගන්න ඕන. මෙතන හැඩ කිරීම කරපු තැනට වෙනකම් අවසානයේ වෙනකම්. දැන් මේ විදිහට අවසානයේ වෙනකම් ගොතාගෙන ආවා. මෙතන තුම්පට පිරවිලි 4ක් ගොතලා දම්වැලක් ගොතලා මෙතන තුම්පට පිරවිල්ලයි මෙතන මේ එකට එකතු කරගත්ත තැන. මෙතන මේ තුම්පට පිරවිලි 4ක් එකට එකතු කරලා තියෙන ඒ තැන් දෙකෙන් තමයි අපි ඊළඟට අවසානයේ තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරන්නේ. මෙන්න මේ විදිහට. ඊළඟට දම්වැල් 2ක් ගොතලා අනිත් පැත්ත හරවනවා. ඊළඟට මෙතන තියෙන තුම්පට පිරවිලි 4 එකට එකතු කරන්න. ඒ 4 එහෙම්ම එකට එකතු කරනවා. මොකද අපි මෙතන තුම්පට පිරවිලි 2ක් නේ එකට එකතු කරන්න ඕන. මේකත් එක්කම එකට එකතු කරනවා. එතකොට ඒ හැඩේ එනවා. මේ විදිහට. දැක්කද? මෙන්න මේ වගේ හැඩේ එනවා. ඊට පස්සේ දම්බැල් 2ක් ගොතලා ආපහු රටාව ගොතාගෙන යනවා. මේ මුලයි අගයි විතරයි මේ විදිහට කරගන්නේ. ඊට පස්සේ රටාවේ වෙනසක් නැහැ. මැද තියෙන රටාවේ ඒ විදිහටම ගොතාගෙන යන්න පටන් ගන්නේ අවසානයේ විතරක් තුම්පට පිරවිලි 2ක් එකට එකතු කරලා හැඩ හදාගන්න. දැන් මේ විදිහට ඔයාලා අඩු කිරීම දිගටම කරගෙන යන්න ඕන. ඔයාලට පටිය අවශ්‍ය ප්‍රමාණය වෙනකම්. මම මෙන්න මේ වගේ පළලක පටියක් ගත්තේ. ඒ ප්‍රමාණයට වෙනකම්ම මම මේ විදිහට අඩු කිරීම කරා. දැන් මීට වැඩි ඔයාලට පටිය අවශ්‍ය නම් මේ වගේ හරියකින් නතර කරලා ඊට පස්සේ පටිය ගොතා ගන්න පුළුවන්. හැබැයි ඔයාලට මේ කප් එකේ උස හරියට හදා ගන්න ඕනේ. කියන්නේ දැන් මෙන්න මේ විදිහටනේ තියෙන්නේ. දැන් ඔයාලට මේ පළල පටියක් ඕන කියන්නකො මේ හරියම පළල. එතකොට මෙතනින් නතර කරලා පටිය ගොතන්න එපා. මොකද එතකොට මේ හරිය නතර කරාම පපුවට ටිකක් පහලින් තමා නතර වෙන්නේ. කියන්නේ පපුව නිපල් එකලා හරියට අපි මේ කිහිරි කට හරියට ගොතලා මේක පොඩි කොටසන්නේ ගොතන්නේ. මේක ඔයාලට කප් එකේ අවශ්‍ය උසට ගොතා ගන්න ඕන. ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම මේ හරිය මෙහෙම පපුව මෙහෙම ආව කියන්නකො මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට උරහිස්ස. එතකොට දැන් අපි මෙතනට තමා මේ টොප් එක මුලින් පහළේ ඉඳන් ගොතාගන්නේ. මේ විදිහට මේ টොප් එක අපි පහළේ ඉඳන් ගොතාගන්නේ මෙතනට. දැන් ඔයාලට පටිය අවශ්‍ය ප්‍රමාණය ආවේ මේ හරියට. ඔයාලට පටිය පළල ඕන අඟල් දෙකක් ඒ ප්‍රමාණය ආවේ මේ හරියට. මෙතන ඉඳලා ඔයාලා එකකට එක කියන්නේ මේ රටාව එකකට එක ගානේ අඩු කිරීම කරන්න නැතුව ගොතන්න එපා. මොකද මේ කප් එකේ උස හදා ගන්න ඕන. එතකොට ඔයාලා මෙතනට ගෙතුවා නම් මේ ප්‍රමාණය ඇතිනම් මෙතන ඉඳලා ඔයාලා මේ විදිහට රටාව අඩු කිරීම කරන්න නැතුව එකකට එක ගානේ මේ විදිහට ගොතලා මේ හැඩේ හදාගෙන ඉවරලා ඊට පස්සේ මෙතන ඉඳලා පටිය හදාගන්න. මේ හරියට ගොතලා නතර කරන්න එපා. ඒ කියන්නේ මෙන්න මෙහෙම අඩු කිරීම කරලා මෙව කරන්න එපා.
තව ඊට පස්සේ එක පේලියක් ගොතන්න එකකට එක ගාන ඊට පස්සේ ඊළඟ පේලිය අඩු කිරීමක් කරන්න ඊට පස්සේ ආයෙ එකකට එක ගාන එක පේලියක් ගොතලා මෙන්න මේ හැඩේ හදාගන්න. එකපාර මෙතනින් නතර කරලා මෙහෙට ගොතන්න එපා. එතකොට මේ හරිය වාගේ අර පපුවට මේ පපුව ළඟින් මේ අර එන හැඩේ කප් එකේ උස හරියට එන්නේ නැහැ. මේ විදිහට අර කප් එකේ උස හරියට එන්නේ නැහැ. ඒතකොට මගින් නතර කරන්න එපා. ඔයාලට අවශ්‍ය තැනට ආවට පස්සේ මේ ප්‍රමාණයට ඔයාලට පටිය ඇති කියලා හිතෙනවා. ඊට පස්සේ ඔයාගේ රටාවෙන් එකකට එක ගානේ ඒ රටාව ගොතන්න අඩු කිරීම නැතුව ඊළඟ වටේ පොඩ්ඩක් අඩු කිරීමක් කරන්න. ඊළඟ වට දෙකක් වගේ එකකට එක ගානේ ගොතන්න ඊළඟ වටයක් අඩු කිරීම කළා. ඊට පස්සේ පටිය ගොතන්න. මෙන්න මේ හැටි අනිවාර්යෙන් තියාගන්න ඕන. මෙතන කප් එකේ උස. දැන් මෙතන පපුවේ ඉඳලා කප් එකේ උස හරියට තියාගන්න ඕනේ. මෙන්න මේ හරියක් වගේ මෙහෙම ගොතලා නතර කරලා පටිය ගොතන්න යන්න එපා. එතකොට මේ හැඩේ නැති වෙනවා. ඒ හැඩේ තියාගන්න ඔයාලා එක ගානේ ගොතනවා. ඔයාලට ගොඩාක් කප් එක උස වුණා. ඔයාලා මෙතන එක පේලියක් අඩු කිරීම කරනවා. ඊට පස්සේ එක ගානේ ගොතනවා. ආයෙ අඩු කිරීම පේලියක් ගොතනවා. එක ගානේ ගොතනවා. ඒ විදිහට ගන්න. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක අර එහෙම හැඩේ හැදුනට පස්සේ ඔයාලට පුළුවන් එකකට එක ගානේ ගොතනවා. එක පේලියක් අඩු කිරීම කරනවා. ආයෙ එකකට එක ගානේ ගොතනවා. එක පේලියක් අඩු කිරීම කරනවා. ඒ විදිහට ගොතලා පපුව මේ පටිය හදාගන්න. නැත්නම් මේ මගකින් එකපාර නතර කරලා උඩට පටිය ගොතන්න එපා. මේ කප් එකේ හැඩේ ලස්සනට හදාගෙන පටිය ගොතන්න. දැන් ඔයාලා මෙතන මේ විදිහට අඩු කිරීම කරලා මේ විදිහට දැන් දෙපැත්තේ අඩු කිරීම කරගෙන යන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට දැන් මෙතන මේ පැත්තට හැදිලා තියෙන්නේ. මේ පැත්තෙන් මේ පැත්තට හැදිලා තියෙන්නේ. මෙහෙම අඩු වෙලා එනවා. මේ විදිහට දෙපැත්තම එක විදිහටම අඩු කිරීම කරගන්න. දෙපැත්තම එක ගාන උසට තමයි හදාගන්න ඕන. ඒ හදාගෙන ඉවරලා දැන් මේ විදිහට මෙතන අඩු කිරීම කරනවා පටිය රටාව ගොතනවා මෙතන අඩු කිරීම කරනවා ආපහු හරවලා අඩු කිරීම කරනවා රටාව ගොතනවා අඩු කිරීම මේ විදිහට දෙපැත්තේ අඩු කිරීම කර උඩටම ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගත්තට පස්සේ ඊළඟට පටිය ගොතා ගන්න ඕනේ මේ විදිහට ඒ ඔයාලට ඉතුරු වෙන රටාවෙන් අවසානයේට ඉතුරු වෙන රටාව දිගටම මේ විදිහට පටිය ඔයාලට අවශ්‍ය දිගට ගොතා ගන්න. ඊළඟට ඕපන් එක හදාගන්න. ඕපන් එක හදාගන්න මම මෙතන ඉඳලා දෙපිට පිරවිලි එකකට එක ගානේ පහළට ගොතාගෙන ආපහු දෙපිට පිරවිලි බේරියක් හිටුවා මේ විදිහට දෙපිට පිරවිලි පේලි දෙකක් ගොතාගෙන තියෙනවා. ඊළඟට දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා දැන් මම බුත්තම් කාස ටික වෙන් කරගන්න යන්නේ. පළවෙනි පිරවිල්ලට දෙපිට පිරවිලි එකක් ගොතනවා. පළවෙනි පිරවිල්ලට දෙපිට පිරවිල්ලක් ගොතලා ඊළඟට දම්වැල් 3ක් ගොතනවා. මම මෙතන ලොකු බොත්තමක් ගන්න නිසා දම්වැල් 3ක් ගොතලා මෙතන පිරවිලි 3ක් මගහැරලා ඊළඟ පිරවිල්ලේ ඉඳන් දෙපිට පිරවිලි 5ක් ගොතා ගන්න. 1යි 2යි 3යි 4යි 5යි දෙපිට පිරවිලි 5ක් හරි 6ක් හරි එතනේ පරතරේ ඔයාලට කැමති විදියට හදාගන්න පුළුවන්. දැන් මෙතනට බොත්තම ඇවිල්ලා මම මෙතන දෙපිට පිරවිලි 6ක් ගන්නවා. 6. මේ පරතරේ ඔයාලට කැමති විදියට වෙනස් කරගන්න පුළුවන්. ආපහු දම්වැල් 3ක් ගොතනවා. බොත්තමේ ප්‍රමාණයට දම්වැල් ගන්න. පොඩි බොත්තමක් ගන්නවා නම් දම්වැල් 2ක් ගන්න. ලොකු බොත්තමක් ගන්නවා නම් දම්වැල් 3ක්. ගොඩක් ලොකු බොත්තමක් ගන්නවා නම් දම්වැල් 4ක් ගන්න. මෙතන පිරවිලි 3ක් මගහැරලා ඊළඟ පිරවිල්ලේ ඉඳන් දෙපිට පිරවිලි එකකට එක ගානේ 6යි. 2යි 3යි 4යි 5යි 6යි. ආපහු දම්වැල් 3ක් ගොතනවා. පිරවිලි 3ක් මගහැරලා ඊළඟට දෙපිට පිරවිලි එකකට එක ගානේ 6යි. මේ විදිහට තමයි බුත්තම් කාස වෙන් කරගන්නේ. ඊළඟට අපි සම්පූර්ණ දෙපිට පිරවිලි එකකට එක ගානේ කියන්නේ මේ විදිහට පහළට වෙනකන් ඔයාලට අවශ්‍ය බුත්තම් ප්‍රමාණයට බුත්තම් කාස ටික හදාගෙන ඊළඟට පහළට වෙනකන් ගොතලා දම්වැලක් ගොතලා අනිත් පැත්ත හරවලා මේ හැම එකටම දම්වැල් 3 හිඩසට දෙපිට පිරවිලි 3ක් ගොතනවා. මේ හැම එකටම දෙපිට පිරවිලි ගොතා ගන්නවා. ඒක ඊට පස්සේ ඔයාලා කැමති පේලි ගානක් ගොතා ගන්න පුළුවන්. මම මේ පැත්තේ මේ විදිහට දෙපිට පිරවිලි එකකට එක ගානේ පේලි 6ක් ගෙතුවා. එතකොට දැන් මෙතන 2යි ගෙතුවේ 2ක් ගොතලා බොත්තම් කාස වෙන් කරගත්තා. එතකොට 3යි. මම තව පේලි 3ක් ගොතා ගන්න. ඊළඟ පේලි දෙපිට පිරවිලි එකකට එක ගානේ ගොතනවා. දම්වැල් 3 හිඩසට දෙපිට පිරවිලි 3යි. ආපහු දෙපිට පිරවිලි එකකට එක ගානේ. දම්වැල් 3 හිඩසට දෙපිට පිරවිලි 3යි. මේ විදිහට ගොතලා ඊළඟ පේලි දෙක දෙපිට පිරවිලි එකකට එක ගානේ ගොතා ගන්නවා.
ඔයාලා මෙතන ඕපන් එකේ මෙතන ඉඳලා මෙතනට ගන්න දම්බෙල් ගානම මේ පැත්තේ ඕපන් එකෙත් ගන්න ඕන. නැත්තම් එකිනෙකට උඩට හරියට හිටින්නේ නැහැ. මම දැන් මෙතන ඉඳන් මෙතනට දෙපිට පිරවිලි 60ක් ගොතලා තියෙන්නේ. මෙතනත් ඒ විදිහටම දෙපිට පිරවිලි එකකට ගානේ මේ පිරවිලි 60ක් ගොතලා තියෙන්නේ. ඒ විදිහට දෙපැත්ත එක සමානව ගන්න. නැත්තම් මේ එක කොටසක් දික් වෙනවා, එක කොටසක් කොට වෙනවා. මේ විදිහට දෙපැත්තම එක සමානව අරගන්න. මේ විදිහට ඕපන් එක හදාගත්තට පස්සේ ඊළඟට ඔයාලට පුළුවන් ඕන්න මේ කර වටේ මේ කීල වටේ මේ සම්පූර්ණ වටේ දෙපිට පිරවිලි එකකට එක ගානේ පුතා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන යට ඔයාලට මේ ග්‍රැනි කොටු ටික අල්ලලා දෙපිට පිරවිලි එකකට එක ගානේ පුතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අර නූල් කෑලි වගේ එල්ලෙන්න දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට වෙන රටාවක් මේ උඩට ගත්ත රටාවම ඕනම් පහළට පුතන්නත් පුළුවන් උස වැඩි කරගන්න. නැත්නම් මේ වගේ තව ග්‍රැනි කොටු පේලි දෙකක් ගොතා ගන්න පුළුවන්. හැබැයි ඒ විදිහට කරනවා නම් තව ග්‍රැනි කොටු පේලියක් ගන්නවා නම් මේ ඕපන් එක හදන්න කලින් මෙතන මේ ඕපන් දෙක හදාගන්න කලින් කොටු අල්ලලා ඊට පස්සේ සම්පූර්ණ කොටසටම ඕපන් එක හදාගන්න. මේ විදිහට ඔයාලට උස වැඩි කරගන්න පුළුවන්. නැත්නම් මේ ග්‍රැනි කොටු පහළටම අරගෙන අවශ්‍ය උසට ඔයාලට උඩට රටාව ගොතන්න පුළුවන්. මේ විදිහට ඔයාලට මේ টොප් එක හදාගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේ টොප් එක ගොතලා බලන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න, ලයික් කරන්න. ඒ වගේම තාමත් මගේ FB page එකත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් ඉන්නවා නම් එකතු වෙන්න. Be creative with ලක්මාලි මගේ FB page එකත් එක්ක. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු.